දේශීය ආශ්‍රිතව පැවති දිට්වා සුලිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 50ක් දකුණු දෙසින් කේන්ද්‍රගතව පවතිනවා. මෙම පද්ධතිය උතුරට බරව වයම දෙසට ගමන් කරනු ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. මෙම පද්ධතිය හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු මැද මධ්‍යම වයඹ සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වන ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 80ත් 90ත් අතර දක්වා වන ප්‍රහාරාත්මක සුළංද ඇති විය හැකි. තද වැසි සහ තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මේ අතර ඉදිරි පැය 24ට දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහාද කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබෙනවා. මේ එම අනාවැකියයි. මඩකලපුව ප්‍රදේශය ආශ්‍රිතව පැවති දිට්වා සුලිකුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 50ක් දකුණු දෙසින් කේන්ද්‍රගත වී පවතී. මෙම පද්ධතිය උතුරට බරව වයම දෙසට ගමන් කරනු ඇති. ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල දිහිවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. දිහිවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට වයඹ දක්වා වන දිශාවලින් හමායයි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර ඉතා තද සුළං සමග විටින් විට හමන පැයට කිලෝමීටර් 80ත් 90ත් දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවේ. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කංකසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3ත් 4ත් පමණ ඉහළ යාමේ හැකියාව පවතී. මේ හේතුවෙන් එම වෙරළ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතී. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා